මේක වටාපතක් කියන්නේ ඔබේ අදහසක්නේ. විවාදයක් නැහැනේ. මේක කඩලා බිඳලා පුච්චලා දැම්මයි කියලා හාමුදුරුවන්ට මේ වගේ ලස්සන වටාපතක් තිබුණා කියන ඔබේ අදහස නම් පුච්චලා දාන්න බෑ කාටවත්. ඒක පිච්චෙන්නේ නැහැ කවදාවත්. අද මේ දාන දෙන්න හේතුවත් ඒකමයි. තාත්තා මැරලා ගියා. සමහරට අලු වෙන්නේ නැති එක පොළොවට පස් වෙන්නේ නැති. හැබැයි තාත්තා නිසා තාම හිතේ තියෙන සංකල්පම අදහස් ටික. එනවා ඒ රූපේ නෙවෙයි තාත්තා ඉඳලා තියෙන්නේ. රූපේ නම් හිටියේ. ඒ රූපේ අලු වෙනකොට මගේ හිතේ තියෙන අදහස් ටිකක් නැති වෙන්න ඕන තාත්තා ගැන. එහෙම වෙලා නැහැ. තාම තාත්තා අපේ ළඟ ඉන්නවා. ඒ යුතුයකම් ටික කරන්න ඕන. නේද? කියලා අදහසක් ඇති කරගෙන. හැබැයි තාත්තා කොහේ හරි ඉන්නවා. ඒ අදහසත් ඔබගේම අදහසක් පමණයි. තාත්තා කොහේ හරි ඉපදිලා ඉන්නවා කියන කතාව. එහෙම ධර්මයක් නෑ ලෝකේ. කොහොම කරත් අවිද්‍යාවට අනුව, මෝහ අන්ධකාරයට අනුව එහෙම ඉපදෙනවා. ඕගලන්ගේ එහෙම සංකල්පයට අනුව ඕගලන් හිතේ තියන් ඉන්නවා මගේ තාත්තා මැරලා ඉපදිලා ඉන්නවා කියලා. කොහේ හරි. ඒනොට දැන් තාත්තා නෙවෙයිනේ. නේද? දැන් ඕගලන්ට ආදරේ නෑනේ. දැන් තාත්තා මිනිස්සෙක් කියලා නම් තාත්තා දැන් වෙන තැනක මව් කුසක දැන් ඉපදිලා මාස 3ක් වෙනවා. ඒ මව් කුසේ ඉන්නවා. කවදා හරි ආදරේ කරන්නේ ඒ අම්මා තාත්තට තමයි. ඕගලන් ගැන නෑ අදහසක්. ඉතින් මේ කොහොම හරි මේ කර්මය කියන්නේ ඔබේම චේතනා බව ඔබ හොඳට තෝරගන්න ඕන. කවදාකවත් මේ ඇහැට පේන රූපේ කර්මයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ නැහැ. එහෙම එකක් නැහැ. චේතනම් භික්කවේ කම්මං වදාමි කියලා තමයි කියන්නේ. ඒකයි නතේ කාමයන් චිත්‍රාංග කියන්නේ. මේ පේන මේ වටාපත නෙවෙයි ඔයගලන්ට ලස්සනට පේනලා තියෙන්නේ. ඔයගලන් තණ්හාවෙන් බැඳලා තියෙන්නේ මේ වස්තුවට නෙවෙයි. වටාපත කියන අදහසටයි. ඒ අදහස අරබය ඔයගලන්ගේ සිතේ ඒ නිමිත්තට අනුව අනුනිමිති ටිකක් පහළ වෙනවා. ඒක ලස්සනයි, නියමයි කියලා. ඒක ඔයගලන්ගේ සිතේම ඇති වෙන අනුනිමිති ටිකටයි. අන්න ඒ නිසා ඒ අරබය ඔයගලන්ගේ සිතේ රාගසිත පහළ වෙන්න පුළුවන්. එක්ක දෙවේශය පහළ වෙන්න පුළුවන්. ඒ නිසා තණ්හාව පහළ වෙනවා. ඉතින් ඒ නිසා බුදුදහම කියන්නේ එළියට අත දාලා හොයන කන් නෙමෙයි තමා දිහා බලන එකක් විතරයි. මේක බුද්ධ දර්ශනයක්. ඒ නිසා එළියෙන් අපිට අවබෝධ කරන්න කිසිවක් නැහැ. මොකද එළිය කාමය නොවේති. සංකප්ප රාගෝ පුස්සස්ස කාමෝ. ඔබගේ සංකල්පම අදහස් ටිකයි කාමය කියලා කියනවා. ඒ නිසා ඔයගොල්ලන් කොහොම හරි මේක තෝරානගත්තොත් එළියේ තියෙන රූප වලට රාගයෙන්, දෙවේචයෙන්, මෝහයෙන්, තණ්හාවෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, කෝධයෙන් මේවා කෙරෙහි බැඳිලා සතර පායට වැටෙනවා. මම මේ කියන දේ දන්නේ නැති කෙනෙක් මෙතන ඉන්නවා නම් ඒ ඔක්කොම සතර පායට උරුමකම් කියන අයයි. මේ ජීවිතේ සල්ලි ඇති, උගත්කම් ඇති. ඒ වුණාට ඔයගොල්ලන් මරණාම අපායට වැටිලා තිරිසන් වෙලා මහා දුක් විඳිවි. ඔය ඉන්න බල්ලෝ බලන්න, කුරුල්ලෝ ඔය ඔක්කොම මිනිස්සු වෙලා හිටපු අයයි. ඒ මනුස්ස ජීවිතයේ කරගත්ත රාග දේවේශ නැමැති අකුසල් දහම් නිසායි අද එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. පෙරේත ලෝකයක් තියෙනවා. නේද? අවිද්‍යාවට අනුව එහෙම ලෝකයක් තියෙනවා. ඒ නිසා බුදු කෙනෙක් කියන්නේ අපෝ රාගයෙන්, දෙවේශයෙන්, මෝහයෙන් බේර ගන්නයි. බුදු කෙනෙක් අනුශාසනා කරන්නේ එතනටයි. වෙන කිසි දෙයකට නෙවෙයි. මෙන්න මේ බණපදයේ කොහොම හරි තෝරගන්න වේවි. ඕගලන් කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා රූපේ දිහා බලලා ලස්සන මයින්වනම් තමන්ගේ රූපේ. රූපේ නෙමෙයි ලස්සනට නෙමෙයි ඕගලන් තණ්හා කරන් ඉන්නේ. ඕගලන්ගේම රූපේ කෙරෙහි
මම ලස්සනයි කියලා හිතනවා නම් එහෙම හිතනවනේ සාමාන්‍යයෙන් නේ. අපි කණ්ණාඩියක් ඉස්සරහට කියලා එහෙම හිතනවා. ලස්සනයි කියලා හිතනවා නම් ඒ සංකල්පය අනිකක් ඔයගලගේ රූපේ තව එකක්. මෙයා දන්නේ මේ බං හාමුදුර කෙනෙක්ගේ අතක් කියලා මෙයා දන්නේ නැහැ. මෙයා දන්නේ නැහැ. මෙයා අතක් කියලා දන්නවා. දන්නේ නැහැ. මෙයා දන්නේ අතක් කියලා. ඒක මගේ චින්තනයක්. මේ මගේ අත කියලා මං හිතේ තියාගෙන ඉන්නවා. ඕගලගේ මුළු රූපය මේ විදියයි. නේද? ඉතින් අන්න ඒක නිසා මෙන්න මේ පොඩි බණපදේ ඕගලන්ට චුට්ටි හැබැයි ඕගලන්ට මේ රාග දෙවේෂ මොහ දුරු කරන්න ඒ රාග දෙවේෂ මොහ හට ගන්නා තැන සොයාගෙන ඉන්න බෑ. වහලත් තෙමෙනකොට කොහේ හරි හදලා හරියන්නේ නැහැ. තෙමෙන තැන හොයාගන්න වෙනවනේ. ඒ වගේ ඕගලන්ට සිද්ධ වෙනවා මෙන්න මේ රාගය කොහෙද උපදින්නේ කියලා හොයාගන්න. රාගයේ තියෙන්නේ අපිට පේන මේ රූපවලද කියනක සොයාගන්න වෙනවා. නැත්නම් ඒක මගේම සිතේ පහළ වෙන සංකල්පම අදහසක්ද. සංකල්පයක් වහම නිකන් මොකද්ද? පදනමක් නැති තැනක්. වචනයක්. පදනමක් නැහැ. සංකල්ප කියන්නේ ඒකනේ නේද? දැන් ඒක නිසා මේ බව හොඳට තමන් තෝරගෙන කාමයන් ඇති වෙන්නේ තමන්ගේ චින්තනයට සාපේක්ෂව කියන එක අමතක නොකළ යුතුයි. පාරේ දැක්ක ලස්සන දෙයක් අපි ගෙදර ඇවිල්ලා සිහි කරනවා. හරි ලස්සනයි මේමයි ඒක කියලා සිහි කරනවා. හැබැයි දැන් ඇහැට රූපේ පේන්නේ නැහැ. හැබැයි සිතෙන් සිහි කරනවා. සිහි කරන දෙයට අපි රාගයෙන් බැඳෙනවා. එක්ක දෙවේෂයෙන් දෙවේෂ සහගත දෙයන්න දෙවේෂයෙන් ගැටෙනවා. එන ලෙඩේ තියෙන්නේ අපේ ගාවයි. එළියේ තියෙන රූප වල නෙවෙයි. නේද? අනර්ථ ಜಾති සසර දැන් අපිට බුදු පියාණන් වහන්සේ කියනවා අපරාපරිවේද උපපජ්ජේති කර්ම තියනවා කියලා. කියන්නේ සංසාරේ කරන ලද කර්ම තියනවා කියලා. ගිය ජීවිතයේ කරන ලද කර්ම තියනවා. ධිට ධම්මේදින කියන්නේ මේ ජීවිතයේ කරන ලද කර්ම. ඒ කියන්නේ සංසාරේ අපි තණ්හාවෙන් බැඳිච්ච රාගයෙන් බැඳිච්ච කර්ම තියෙනවා. ඒ වගේම සංසාරේ අපිට කේන්ති ගිහිල්ලා එක එකව කරපු කර්ම අපේ ළඟ තියෙනවා. එතකොට ගිය ජීවිතයේ කරපුවා මේ ජීවිතයේ කරපුවක් තියෙනවා ওই විදියට. සිතේ තමයි මේ ඔක්කොම පහළ වෙන්නේ. හැබැයි සංසාරේ අපිට රාගය සම්බන්ධව අපි කරගත්ත අකුසල් කරගන්න උපකාර කළ රූප අළු වෙලා ගිහිල්ලා මේනකොට ඒක රූපයක්වත් නැහැ. ඒ රූපේ නැහැ. හැබැයි තාම ඒ කර්මය තියෙනවා. ඒකයි චේතනම් භික්කවේ කම්මං වදාමි කියන්නේ. ගිය ජීවිතේ සංසාරේ හෝ ගිය ජීවිතේ අපිට තද බල තරහක් ගිහිල්ලා තියෙනවා. ඒ තරහව හේතු කරගෙන නේද? තරහව හේතු කරගෙන ඒ කර්මය තාම තියෙනවා. ඒ තරහවට මං කවුරුහරි පීයෙන් ඇල්ල මැරුවනම් මං ගැහුවනම් බැන්නනම් ඒ රූප දැන් නැහැ. මීට කල්ප ගානකදී රූප නැති වෙලා තියෙනවා. අවුරුදු අපි කිව්ව කෝටියකට උඩදී තමයි ඒ රූපෙත් එක්ක තුණු ගම් දෙනුව. දැන් ඒව නැහැ. ඒ කර්මය තාම අපි තුලේ පවතිනවා. එහෙන් පවතින්නේ චේතනම් භික්කවේ කම්මං වදාමි නිසාමයි. අපගේ චේතනාවයි කර්මය. ඒ නිසාමයි. මේ ලෝකය කියන්නේ චිත්තේන නීති ලෝකේ. මාන්නි ඔබලගේ සිතුවිලි තමයි මේ ලෝකය කියන්නේ. ධන ගාන දරුවට ලෝකයක් නැහැ. ඇයි? සිතුවිලි නැහැ. එයාට මේ පඤ්ඤප්ති නාම නැහැ ලෝකේ. ඒ දරුවට. ඒක නිසා එයාට ලෝකයක් නැහැ. ලෝකයක් නැති නිසා සිතුවිලි නැති නිසා එයා ළඟ චේතනම් භික්කවේ කම්මං වදාමි නැහැ. මේක මීට අවුරුදු 5කට විතර උඩදී කල්තර බෝධිය ළඟ මම මේ ධර්ම දේශනාව කළා. පොඩි ළමයන් නැවත ඉපදීමක් නැහැ කියලා. නේද? ලොකු ප්‍රශ්න ආවා ඒකට.
තේරෙන්නේ නේද? අපිට සිතුවිලි පහළ වෙන්න ඕන. එතකොට අපිට ලෝකේ හම්බෙලා තියෙන්නේ. රාග දේශ මොහ පහළ වෙන්නේ. සිතුවිලි නැත්තම් රාග දේශ මොහ පහළ වෙන්නේ නැහැ. අපේ චුතිපත්සන්දි වෙන්නේ රාගය, ද්වේෂය, මෝහය. මේව තමයි චුති. මරණ මොහොතේදී රාගසිත පහළනොත් නේද? ඒ රාගසිත ආරම්භය අපි කාට හරි බැනපු එකක් නම් තියෙන්නේ. ඒ වගේ දෙයක් නම් එක්ක කාට හරි ඇලිච්ච එකක් නම් තියෙන්නේ. නේද? එතෙන්දී අපි අපාගත වෙනවා. අපිට මරණ මංචකයේදී බැනපු එකක් මතක් වුණොත් ඒක දෙවේට සිතයි. කෙලින්ම අපාගත වෙනවා. අපි රාගසිතින් කරපු පුණ්‍ය කර්මයක් තියෙනවා නම් ඒ පින් වලට හරි කැමති ඇලිලා ඉන්නේ. රාගසිතින් කරපු පුණ්‍ය කර්මයක් තියෙනවා නම් අන්න එතකොට හොඳ තැන ගිරු ප්‍රතිරපණ. ඔක තමයි වෙන්නේ. ඉතින් අන්න ඒක නිසා මේ පැත්තෙනුත් අපි නැවත ඉපදීමකට යනවා චුතිපත්සන්ද. යම් කෙනෙක්ගේ රාගය නැත්තම්, ද්වේෂය නැත්තම්, මෝහය නැත්තම් නැවත ඉපදීමක් නැහැ. මේ ජීවිතේ නැති කරා නම්. නැති කරන්න නම් මෙන්න මේ ඇත්ත සොයා ගන්න ඕන. මේ පේන ලෝකයට පඤ්ඤප්ති නැති බව දකින්න ඕන. මෙයා දන්නේ නැහැ වටහපත බව. මෙයා දන්නේ නැහැ බුදු රූපයක් බව. මෙයා දන්නේ නැහැ පාපිස්සක් බව. මේ ගොන්නැගිලි දන්නේ නැහැ ධර්මශාලාවක් බව. මේ ගස්කොළන් මහ පොළොව මේ තියෙන බිල්ඩින් දන්නේ නැහැ මේක ආරාමයක් බව. මේ සිවුර දන්නේ නැහැ කෙනෙක් පෙරවන් ඉන්න බව. ඒ ඔක්කොම අපේ චින්තනයක්. මහානකම කියන්නේ අපේ චින්තනයක්. සිතුවිලි වලට අනුව මේක පවතින්නේ. මේ මගේ දරුවා, මේ මගේ මහත්තයා ඔක්කොම චින්තනයක් විතරයි. ඒ නිසා මහත්තයා මැරුණොත් සිතේ ඉන්න මහත්තයා නම් එහෙම මැරලා නැහැ. භෞතික රූපේ නැති වුණාට. ඇතුළේ ඉන්න කෙනා හම්බ වෙනවා ගානට. ඒ නිසා බිඳවනවා. ඒ නිසා අපිට සමහර විට අපිට ආදරෙන් හිටපු අපේ මහත්තයා මතක් වෙලා අපාගත වෙන්නත් පුළුවන්. නේද? හොඳට ඒක නිසා මේ සිතුවිලි පැත්ත හොඳට තෝරගන්න ඕන. මේක තෝරා නොගත්තොත් ඕගලන්ට මේ බුදුහාමුදුරුවොත් අතහැරලා යාවේ.